දන්ත වෛද්‍ය සංගමේ 93 වන වාර්ෂික විද්‍යාත්මක සැසිවාරයද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙම සැසිය හරහා මෙරට මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් විද්‍යාත්මක අත්හදා බැලීම්, රෝග වැළැක්වීම සහ සියලු දෙනාට ප්‍රවේශ විය හැකි සෞඛ්‍ය සේවාවන් ප්‍රවර්ධනය කිරීම පිළිබඳවද අවධානය යොමු වුණා. රන්පදක්කම්ලාභී වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්, පර්යේෂකයන් සහ ශිෂ්‍යත්වලාභීන් මෙහිදී ඇගීමට ලක් වුණා. නියුට් අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. I also wish to extend my congratulations to all students who have been awarded gold medals, the researchers whose valuable contributions are being recognized, and the recipients of scholarships presented during this annual scientific session. මහජන සෞඛ්‍ය කියන්නේ රෝහල් වලට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමේ. යහපත් සෞඛ්‍යයක් ආරම්භ වෙන්නේ රෝග වළක්වා ගැනීමට උපකාරී වන සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකින්. මුඛ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක අත්‍යවශ්‍ය අංගයක්. නිරෝගී සිනහවක් කියන්නේ ශක්තිමත් දත් තිබීම පමණක් නෙවෙයි. ඒක යහපත් පෝෂණය, දරුවෙකුගේ ඉගෙනීමේ හැකියාව, වැඩිහිටියෙකුගේ වැඩකිරීමේ හැකියාව වගේම හැම පුද්ගලයෙකුගේම සමස්ත යහපැවැත්ම සහ ගෞරවය සමග ඍජුවම සම්බන්ධ වෙනවා. දැනට බිලියන 3.5කට ආසන්න පිරිසක් මුඛ රෝගවලින් පීඩා විඳිනවා. ශ්‍රී ලංකාව තුලත් දරුවන් අතර දන්ත රෝග, වැඩිහිටියන් අතර විදුරු මස් ආශ්‍රිත රෝග මෙන්ම දුම්කොළ භාවිතය නිසා මුඛ පිළිකා වැනි රෝග අභියෝග බවට පත් වෙලා තියෙනවා. බෝනවන රෝග ව්‍යාප්තිය අවම කිරීම සහ සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා රජය දැඩි ලෙස කැපවෙනවා. පාසල් දන්ත සෞඛ්‍ය සේවා සහ ප්‍රජා මූලික සෞඛ්‍ය වැඩසටහන් ඇතුළු සාර්ථක වැඩසටහන් තවදුරටත් අපි ශක්තිමත්ව ඉදිරියට ගෙන යනවා. I wish the Sri Lanka Dental Association and all participants a successful and productive scientific session.